ස්වාමූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාදයක් වේවා. ඔබ දන්නවද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ආත්මයක්. දෙවියන් වහන්සේද ආත්මයක්. එහෙනම් ඔබත් දෙවියන් වහන්සේගේ වචනෙන් ඉපදූ නිසා ඔබත් ආත්මයක්. එහෙනම් ආත්මයක් වූ දෙවියන් වහන්සේට ඔබ ආත්මයෙන් සහ සැබෑකමෙන් নমස්කාර කළ යුතුයි. සුද්ධ යෝහාන් 4 වෙනි පරිච්ඡේදයේ 24 එසේ කියනවා. එහෙනම් ඔබ දන්නවද? ආසත් පොළොවත් මුහුදත් ඒ තුළ සියල්ල බැවූ මහෝත්තම දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍ර වූ ස්වාමූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට දෙනතරම් උන්වහන්සේ ප්‍රේම කෙලේ. උන්වහන්සේ අදහාගත්ත ඔබ උන්වහන්සේ හැඳිනගෙන ඉදිරියටත් ඊළටත් යන ඔබට සදාකල් ජීවනයේ අධිකව තිබෙන බැවින්. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය වින්ද නිසා දෙවියන් වහන්සේ ලකුණු වලින්ද පුදුම වලින්ද අනේකාකාර ආශ්චර්යයෙන්ද සුවකීය කැමැත්ත ලෙස සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂි දුන්සේක. ආමෙන්. ඔබ ස්වාමූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේයි ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරනවා නම් ඔබ සුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන එසේ ප්‍රකාශ කරන්න. දැන් සියල්ල ඔබට යටහත් කර දී තිබෙනවා. ඔබ දන්නවද? ඇදහිල්ලේ කතුවරයාණන් වහන්සේ නම් ස්වාමූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ඇදහිල්ලේ ආත්මය දී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ කියනවා මාගෙන් ඉපිද සිටින්න මේ මුළු ලෝකයටම ඉහළින් රජකම් කරන්නය. 1 යෝහාන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. ඒ ඔබේ ඇදහිල්ලයි. හලෙලූයා. හේබ්‍රව පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කුමක්ද කියන්නේ? තේජස හා ගෞරවය නැමැති ඔටුන්න පැළඳගෙන සිටි. එනම් ඔබ දෙවිඳුන්ගේ තේජසය හා ගෞරවය නැමැති ඔටුන්න පැළඳගෙන සිටින කෙනෙක්. එනම් ඔබට මේ සියල්ලම යටහත් කර දී තිබෙනවා. එනම් ඔබ දෙවිඳුන්ට කෙසේ ආඥා කළ යුතුද? එලෙසම ආත්මයන්න් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරනසේක. මක්නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයන් වහන්සේ කිය හැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත්කාරකම් කරනසේක. රෝම පොතේ 8:26. දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එවන ලද සැනසෙලිකාරයන් වහන්සේ නම් සුද්ධාත්මයන් වහන්සේ නිවරදිව ලෙස පියාණන් වහන්සේට යාඥා කරන්නට අපට උගන්වනවා. එහෙනම් අපි නිවරදිව යාඥා කරන්නට අපි ඊතා ඕනෑකමින් සුද්ධාත්මයන් වහන්සේට ඇහුම්කන් දිය යුතුයි. සුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන සියලුම යාඥාවන් වලදී ඉල්ලීම් වලදී දෙවියන් වහන්සේට එපීස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 18 මෙන් ස්වර්ගයට එසවිය යුතුයි. හලෙලූයා. එහෙනම් ඔබ යාඥා කරන කල ඔබේ සිත පිරිසුදු කරගන්නට ඕනේ. ඔබේ මුඛය පිරිසුදු කරගන්නට ඕනේ. ඒ පිරිසුදුකම යාඥා කරන මොහොතට පමණක් නොව නිරන්තරයෙන්ම යේසුස් වහන්සේ ඉන් දක්වාම උන්වහන්සේගේ දවස දක්වාම ඔබේ ආයුෂ මේ පොළවේ ඔබ ඉන්න තාක්ම ඔබේ සිත පවිත්‍රව තිබිය යුතුයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. මේ කනගාටු දුක ශෝකය කඳුල එනවනම් අපේ සිත් කනස්සල්ලුවෙන් කැළඹිලා තියෙනවා. එහෙනම් කිලිටි වෙනවා, කනගාටු වෙනවා. ඒ නිසා තමයි පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදය 6 කියන්නේ නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. එහෙනම් අපි හැම මොහොතෙම අපි දුකේදී කනගාටුවේදී හැම ස්ථානයකදීම දෙවියන් වහන්සේ සියල්ල කරන්නා වූ දෙවියන් වහන්සේ අපේ හිසකේ පවා ගණන් කර තිබෙනවා. එහෙනම් අපිට විරුද්ධව යමෙක් වෛර කරනවා නම් උන්වහන්සේ කියනවා නොබේ හිසකයක්වත් නැති නොවන්නේ කියලා. එහෙනම් උන්වහන්සේට අපි කනගාටු නොසිතා මේ සියල්ලේදී ස්තුති දෙමින් උන්වහන්සේට හැම මොහොතෙම කන්නලව්ද යාඥා දෙස විය යුතුමයි. එවිට උන්වහන්සේ කියනවා කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානයේ ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිතුවිලි ආරක්ෂා කරනවා ඇත. ඔබේ සිතත්
ඔබේ සිතුවිලිත් දෙවිඳුන් ආරක්ෂා කරනවා. ඔබත් ඒ ආරක්ෂා කරන්නට ඔබ දෙවිඳුන්ට ක්‍රියා කරන්නට ඉඩදිය යුතුයි. ඉතින් ප්‍රේමවන්තේනි, යම් පමණදේ සැබෑද, යම් පමණදේ ගරු කටයුතුද, යම් පමණදේ සාධාරණද, යම් පමණදේ පිරිසුදුද, යම් පමණදේ ආදරණීයද, යම් පමණදේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් පමණ ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා. නුබලා ඉගෙනගත්තා වූ පිළිගත්තා වූ මා තුළ තිබෙන බව ඇසුවා වූ දුටුවා වූ දේවල් කරාපල්ලා. හලලූයා. එවිට සමාධානය දෙවියන් වහන්සේ නුබලා සමග සිටිනවා ඇත. හලලූයා. එනම් ඔබ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට නිවරදිව යාඥා කළ යුතුයි. එනම් නිවරදිව යාඥා කරන්න සුද්ධාත්මයන් වහන්සේ ඔබට අනුග්‍රහය දක්වනවා. ඔබේ සිත දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධව තිබිය යුතුයි. නිතරම. ඒ නිසා තමයි කියන්නේ සුද්ධ මතේ 15:8 මේ සෙනග තොල්වලින් මට ගෞරව කරති, නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරව තිබේ. එනම් සිත දුරව තිබුණොත් දෙවියන් වහන්සේ තුල ඔබ කොච්චර යාඥා කරත්, ඔබේ මුඛය කොච්චර හඬ ගැසුවත්, එය පිත්තලයකට ශබ්ද නගන ශබ්දයක්සේ ඒ මොහොතේම ඒක අක්‍රිය වෙනවා. ඒක නිෂ්ඵල දෙයක් වෙනවා. එනම් ඔබ සිත ඇතුළාන්තයෙන්ම ගැඹුරින්ම එන ඒ නමස්කාරය දෙවියන් වහන්සේට ආත්මයෙන් සහ සැබෑකමෙන් එසවිය යුතුමයි. හලලූයා. දෙවියන් වහන්සේට ස්තුතියි. එනම් ඔබ ඉන්න ස්ථානයේ ඔබ යාඥා කරන දෙවිඳුන්ට යාඥා කරන ආකාරය දෙවියන් වහන්සේ පුත්‍රත්වයේ ආත්මය ඔබේ සිතට එවා තිබෙනවා. එනම් අබ්බා පියාණනි කියා කතා කරන්න ඔබට දෙවියන් වහන්සේ බලය දී තිබෙනවා. දෙව් උරුමය දී තිබෙනවා. එනම් දේව රාජ්‍ය උරුමය ඔබට දී තිබෙන බැවින් ඒ උරුමකාර වූ ඔබට බලපෑමක් කරන්න මේ මුළු ලෝකයේම ආධිපත්‍ය ඔබට දී තිබෙනවා. ඔබ යාඥා කරන කල දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ දේ කරන්න, ඔබ වහන්සේ මේ දේ කරන්න, ඔබ වහන්සේ ගලවන්න, ඔබ වහන්සේ මේ දේ කරන්න කියලා දෙවිඳුන්ට ඔබ බාර දීලා වැඩක් නැහැ. මක්නිසාද? දෙවියන් වහන්සේ ඔබට බාර දීලා තියෙන නිසා ඔබ ඇදහිල්ලෙන් ප්‍රකාශ කළ යුතුයි. ආමෙන්. බොහෝ අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ අදාහගත්ත ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන අදාහ ගන්නට ලකුණු කුමක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක්ෂාත්ම දුරු කරපන්න, සියලුම ලෙඩ සුව කරන්න, සියලු රෝග සුව කරන්න, කුෂ්ඨ රෝග පවිත්‍ර කරන්න, මලවුන් නැගිටවන්න, විස ජාති බීවත් විස නොවන්න, මේ සියලුම බලය ඔබට දෙවිඳුන් දීලා තියෙනවා. සුද්ධ මාක් විසින් ලීලාද සුභාරංචි පොතේ 16, 17, 18, 19, 20. එනම් උන්වහන්සේ කියනවා මේ සියලුම ක්‍රියාවන් තුළ වචනයෙන් ස්ථිර කරනවා කියලා. එහෙනම් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට බලය දී තිබෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ සර්පයාද ගෝනුස්සන්ද පාගන්නටත්, සතුරාගේ මුළු ශක්තිය මැඩලන්නටත්, කොයිම අන්දම කිව්වන් ඔබට අන්තරායක් නොවන පිණිස මන් ඔබට බලය දී තිබෙනවා. සුද්ධ ලෝකසින් ලීලාද සුභාරංචි පොතේ 10, 19. එහෙනම් ඔබේ ආධිපත්‍ය ඔබ පාවිච්චි කරන්න. ඔබ යක්ෂයා දුරු කරන්න, ඔබ ලෙඩ සුව කරන්න, ඔබ කුෂ්ඨ රෝග පවිත්‍ර කරන්න, මලවුන් නැගිටවන්න, රෝගීන් පිට අත තබන්න. අත තබෝ කල්ලි ඔව් සුව ලැබෙනවා. ඔබට දෙසිතක් තිබ්බොත් එතන ඇදහිලිවන්තකමක් නැති වෙනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ ඇදහිල්ලෙන් යුක්තව යාඥා කරන්න. ඔබ රෝගියෙකුට යාඥා කරලා ඔබ හැරි ඇවිත් කියනවනම් ඒ රෝගිය සුව වෙයිද නැද්ද දන්නේ නැහැ නේද කියලා ඔබ දෙසිතකින් හිතනවනම් එතන ඔබේ දුර්වලකම මත යක්ෂයාට වාසිය ලැබෙනවා. ඒ නිසා ඔබ යාඥා කරනකොට ඔබ දැන සිටිය යුතුයි ඔබ කවුද කියන එක. ඔබ තුල කවුද ඉන්නේ කියන එක ඔබ දැන සිටිය යුතුයි. ඔබ තුල ඉන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නම් සුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ ඔබට බැරිදේ මා බලවත් කරන තැනන් වහන්සේ තුලින් මට සියල්ල කරන්න පුළුවන්. පිලිපි පොතේ 4:13 මේ. එහෙනම් ඔබට සියල්ල කරන්න පුළුවන් උන්වහන්සේ තුල. ඒ නිසා ඔබ උදෑසන වෙන්න බොහෝ ප්‍රතිමෙන් අවදිව යාඥා කරන්න, නොකොඩවා යාඥා කරන්න, නොමැලිව යාඥා කරන්න. ව්‍යවස්ථාවේ හැම ස්ථානෙම තියෙන්නේ ස්ථීරව නොකඩවා නොමැලිව යාඥා කරන්න. පරීක්ෂාවේදී පීඩාවේදී මේ කිසිම දෙයක් ඔබට බල පවත්වන්නේ නැති වෙන පිණිස ඒ වාතාවරණ වෙනස් කරන්න. ඔබ යාඥා කරන්න ඇදහිල්ලි ජීවිතයක්, විශ්වාස ශ්‍රේෂ්ඨ ඇදහිල්ලේ බලයෙන් ඔබ ක්‍රියා කරන්න. ඔබේ යාඥාව බල පවත්වනවාමයි. එය ක්‍රියා කරනවා. ඔබේ සිත අපවිත්‍රව, ඔබේ මුඛය අපවිත්‍රව ඔබ යඩ යක්ෂාත්ම දුරු කරන්න බෑ. යක්ෂයා ඊටම වංචාකාරී කවටිකම් කරනවා.
යක්ෂයා බොරුවේ ආශ්චර්ය පුදුමද ලකුණුද කරනවා ඔබේ සිත කිලිටිව ඔබේ මොකේ අපවිට්ටනම් ඔබ යම් ස්ථානයකට ගිහිල්ලා යක්ෂයාට දුරවෙන්න කිව ගමන් යක්ෂයා දුරුණා වගේ ඉන්නවා නමුත් යක්ෂයා දුරවෙලා නෑ ඔබ සුද්නයි නම් ඔබ පවිට්‍රයි නම් ඔබ දකිනකොටම යක්ෂයා දුරු වෙනවා ඔබ ඔබේ ඇගේ වස්ත්‍රය ගෑවෙනකොටම රෝග සුව වෙනවා ඒ තමයි සත්‍යය එනම් ඔබ දෙවියන් වහන්සේ තුළ යටහත් වෙන්න දෙවියන් වහන්සේට නිවැරදිව යාඥා කරන්න ඔබට ආශිර්වාද කරනවා සෑමදාම උදෑසන දවල් රාත්‍රී උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ රෑදාවල් මෙනෙහි කරමින් ප්‍රීති වෙමින් උන්වහන්සේට සුද්ධ අලංකාර ඇතුව ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න දෙවියන් වහන්සේව මුළු සිතින් සොයන්න උන්වහන්සේ කියන්නේ යෙරමියා අනාගත වක්තු කන්න කොටගෙන 29 13 නුඹලා මස් සොයනවා ඇත නුඹලාගේ මුළු සිතින් මා සොයන කල නුඹලාට සම්වෙන්නේය ඔබ මුළු සිතින් උන්වහන්සේ සොයා උන්වහන්සේට යාඥා කරන්න ඔබට ආශිර්වාද කරනවා ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් පියු දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් නිරන්තරයෙන්ම යාඥාවෙන් ප්‍රතිඵල ලබා ගන්න මහත් වූ අමාරු දේ ඔබ භුක්ති විඳින දෙවිඳුන්ගේ බලය රස බලා දැනගන්නට ආශිර්වාදෙම ලැබේවා ඔබ සියලු දෙනාට සුබ සිද්ධ වේවා ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගුසුද නාමයෙන් Amen, amen, amen.